අපි දකිනවා මෙන්න මේ අවස්ථාව මහා ලොකු ප්‍රයෝජනයක් කරගෙන අපි ලංකාවේ තියෙන අපි වගේම තවත් ඒජන්සි ආයතන කිහිපයක් බොරදියේ මාළු බාන අවස්ථාවක්. අයිබෝන් මම කුරුණෑගල අල්ලකින් විදේශ රැකියා පුද්ගලික සමාගමෙන්. ඉතින් අද මම ඔයගලන් හමුවට ආවේ මේ දවස්වල ඔයගොල්ලෝ කවුරුත් දකින්නේ නැති සමාජ මාධ්‍ය හරහා අල්ලකින් අප ආයතනයේ කීර්ති නාමයට අපහාස වෙන විදිහේ වීඩියෝ පටයන් ෂෙයා වෙනවා. ඉතින් මේ පිළිබඳව අපි වගේම අපේ ආදරණීය ජනතාවද අපිව දැනුවත් කරන්න ලැබුවා. ඉතින් මම කියන්නම් මේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා. ඉතින් අද මම ඔයගොල්ලෝ හමුවට ආවේ ඒ සත්‍ය මොකක්ද කියන එක ඔයගලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඔබ මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා දකින්න ඇති කුවේට් රාජ්‍යයේ ඉඳලා අප ගෘහ සේවිකාවන් 29 දෙනෙක් ලංකාවට ආවා කියලා. ඉතින් මම ඔයාලට මේකේ ඇත්ත කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඉතින් අපි දකිනවා බොහෝ YouTube නාලිකා අයිතිකරුවන් මෙම 29 දෙනාම අල්ලකින් ආයතනයෙන් විදේශගත වෙලා අල්ලකින් ආයතනය හරහා අල්ලකින් ආයතනයේ ගෘහ සේවිකාවන් බවට නොයෙක් කටකතා පතුරවගෙන යනවා. ඉතින් අපි ඔයගලන්ට අවධාරණයෙන් කියන්න කැමති අපි ගෘහ සේවිකාවන් 30 දෙනෙක් විතරයි එතන සිටියේ. නමුත් ඒ 30 දෙනාටත් අල්ලකින් අප ආයතනය තමයි ගුවන් ටිකට් පත මෙන්ම හැම දෙයක්ම දාලා ලංකාවට ගෙන්න ගත්තේ. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ එක්තරා YouTube නාලිකාවක අයිතිකරුවෙක් මෙන්න මේ විදිහේ ප්‍රචාරණ සිදු කරන්න ඇයි කියන්නේ. සමහර විට අපිව බය කරන්න හිතාගෙන වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි දන්නේ නැහැ අපි තරංගයක් කියලා හිතන යම්කිසි තරඟකරුවෙක් මෙන්න මේ දේවල් කරවනවද කියන එක. ඉතින් මම යලිත් වරක් මතක් කරන්න කැමතියි අල්ලකින් විදේශ රැකියා පුද්ගලික සමාගම කියලා කියන්නේ කිසිම කෙනෙක් එක්ක තරඟයකට යන ආයතනයක් නෙමෙයි. ඉතින් මම ඔයගලන්ට කිව්වනේ අල්ලකින් අප විදේශ රැකියා ආයතනය හරහා 3 දෙනෙක් කුවේට් රාජ්‍යයට විදේශගත වුණා කියලා. ඉතින් දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇත්තටම මෙයාලත් විදේශගත වෙලා තියෙන්නේ නීත්‍ය අනුකූල විදිහට නෙමෙයිද කියන එක. නමුත් මම ඔයගලන්ට අවධාරණයෙන් කියන්න කැමතියි ඔවුන් තිදෙනාගේම પાස්පෝර්ට් එකේ බියුරෝ එකෙන් ගහපු සීල් එක තියෙනවා. ඉතින් බියුරෝ එකෙන් කවදාවත් සීල් එකක් ගහන්න නැහැ එම්ප්ලොයිමන්ට් වීසා එකක් හරහා යන්නේ නැත්තම්. ඉතින් ඔවුන් අනිවාර්යයෙන්ම අපෙන් විදේශගත වුණේ නීත්‍යානුකූල ජොබ් බෝඩ් එකක් යටතේ ඒ වගේම හරි ආකාරයට මෙඩිකල් එක කරලා ඉන්ෂුරන්ස් මුදල් ගෙවලා ඒ වගේම බියුරෝ එකේ සීල් එක අරගෙන එම්ප්ලොයිමන්ට් වීසා එකක් යටතේ තමයි ඔවුන් විදේශගත වුණේ. නමුත් අවාසනාවන්ත විදිහට කුවේට් රාජ්‍යයේ තිබුණු කාර්යාලයේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ඔවුන්ට සිදු වුණා දවස් කිහිපයක් රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටින්නට. ඉතින් අපි දකිනවා මේ YouTube channel පවත්වගෙන යන අය එයත් ගෙනහැර දක්වන්නේ සිර කුටියක හිටියා කියලා. මම හිතන්නේ ඔවුන් ඒ පිළිබඳ කිසිම දැනුවත්කමක් නැති අය නිසා වෙන්නේ නැති ඒ වගේ වචන පාවිච්චි කරන්නේ. සිර කුටියක් කියන්නේ යම් කෙනෙක් දඬුවමක් ලබන ස්ථානයක්. හැබැයි මොවුන්ව රඳවාගෙන තැබුවේ සිර කුටියක නෙමේ රැඳවුම් මධ්‍යස්ථානයක. ආහාර පාන දීලා කිසිම සිර දඬුවමකට නෙමෙයි ඔවුන් රඳවාගෙන සිටියේ යලිත් ලංකාවට එනකන්. ඉතින් මෙම සිද්ධිය අප ආයතනයට ආරංචි වුණ දවසේ ඉඳන් අපි ඔවුන්ගේ පිටුපසින් සෙවණැල්ලක් වගේ හිටියා. ඊළඟව ලංකාවට ගෙන්න ගත්තේ නීත්‍ය අනුකූලව තානාධිපති කාර්යාලය හරහා ඒ වගේම අපේ වේදමෙන් ටිකට් පත දාලා අපිට පුළුවන් උපරිමයෙන් හැමදේම සිදු කරලා තමයි ඉතාමත් සුරක්ෂිත ආකාරයට ඔන්න ලංකාවට ගෙන්න ගත්තේ. අන්න ඒ වගේ හැම වැඩ කටයුත්තක්ම අල්ලකින් අප ආයතනයෙන් අපි සිද්ධ කරා. ඉතින් ඕගලන්ට අපි හැමදාමත් කියන අල්ලකින් කියලා කියන්නේ ෆ්ලයිට් එක ළඟට යනකම් විතරක් වගකීමක් ගන්න ආයතනයක් නෙමෙයි කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ඕගොල්ලෝ මේ වීඩියෝ පටය හරහා දකින්නේ. මේ සිදුවීම සිදු වුණාට පස්සේ අපි ඇත්තටම ඔවුන් සමග හැමදාම ඔවුන් සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා. අපිට කරන්න පුළුවන් හැම යුතුයකමක්ම අපි ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කරා. ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය ගැන හොයලා බලලා අපි උපරිම දේ ඔවුන් වෙනුවෙන් සිදු කළා. මම ඕගලන්ට කියන්න කැමතියි තානාපති කාර්යාලයේ මනා අනුදැනුම සහ උදව්ව මත අපිට ඔවුන් යලිත් වරක් ඉතා සුරක්ෂිත ආකාරයෙන් ලංකාවට ගෙන්ව ගන්න හැකියාව ලැබුණා. නමුත් මෙච්චර කාලයක් කිසිම සද්දයක් නොනග හිටපු එක්තරා YouTube channel කරුවෙක් මොවුන් ලංකාවට සුරක්ෂිතව ආවට පස්සේ මේ සඳුදා වගේ දිනයක ඉඳන් ඔවුන් පටන්ගෙන තියෙන ඔවුන්ගේ දුක් ගැන විල අහන්න. නමුත් එතකන් ඔවුන් වෙනුවෙන් පිටිපස්සෙන් හිට ගන්නවත් ඔවුන් කොහොමද ලංකාවට ගෙන්න ගන්න කියලාවත් කිසිම විදිහක සක්‍රියත්වයක් ඔවුන් දැක්ුවේ නැහැ. නමුත් අපි අපේ සාබැලීමෙන් ඒ වගේම තානාපති කාර්යාලයේ අනුග්‍රහය සහ උදව්ව මත ඔවුන් ලංකාවට සුරක්ෂිතව ගෙන්න ගත්තට පස්සෙත් මේ වගේ YouTube channel හරහා මේ මොනවාද කරන්න කියන එක ඇත්තටම අපිට ගැටලුවක්. ඉතින් මම හිතනවා ඔවුන්ගේ වැරදි අඩුපාඩු වහගන්න වෙන්න ඕනේ තවත් ඒජන්සි ආයතනයක් පිළිබඳ මෙන්න මේ වගේ කතාවන් රැගෙන යන්නේ. ඉතින් ඔයාලා හිතන්න චූටි දරුවෙක් ඉපදලා අවුරුදු 30ක් කියලා කියන්නේ ඉතාමත් ලොකු කාලයක්. ඉතින් මේ ලොකු කාලයක් යන්න නම්
ඒ අල්ලකීම් කියන ආයතනය හෝ යම්කිසි ආයතනයක් විශ්වාසයේ වගකීම ආරක්ෂාව කියන පදනම මත ගොඩනැගෙන්න ඕනේ. ඉතින් විශ්වාසය කියලා කියන්නේ කාටවත් බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වසර 30ක විශ්වාසයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අල්ලකීම් ආයතනයට ලැබුණු අවෝඩ් එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඔබට පේන්න පුළුවන් යම්කිසි ආයතනයක පිළිබඳව වැරදි කියලා තමන්ගේ ආයතනයට මිනිස්සු ගෙන්න ගන්න හදන මෙන්න මේ වගේ සමාජයක් තුළ ඔබගේ බුද්ධිය නිරාවරණය කරන්න කියලා අපි තාමත් ආදරයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ අලකීම් කියලා කියන්නේ හැමදාමත් ඕගලන්ට විශ්වාසයෙන් විදේශගත වෙන්න පුළුවන් ආයතනයක්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ පටයක් අද සමාජ මාධ්‍ය තුළ ෂෙයා වෙන නිසා අපිට හිතුණා මේ සත්‍ය අසත්‍ය ඔබ වෙත ගෙනහැර දැක්විය යුතුමයි කියලා වගකිය යුතු ආයතනයක් විදිහට. channel කරුවන් මොන විදිහේ දේවල් කිව්වත් ඒ වගේම අප සහෝදර ආයතන මොන විදිහේ දේවල් සමාජයේ පතුරවන්න හැදුවත් විශ්වාසය කියලා කියන්නේ කවදාවත් බලෙන් නැති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අපි අපේ ආදරණීය ජනතාවට හිස නමාචාර කරනවා දැනටත් අපිව විශ්වාස කරන අදටත් හෙටටත් අනාගතයටත් අපි දන්නවා අපේ ජනතාව අපිව විශ්වාස කරනවා කියන්න. ඒකට අපිට උදාහරණ ඕනේ තරම් අප Facebook පිටුවේ YouTube පිටුවේ ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් මෙම වීඩියෝ පටය මේ විදිහට ෂෙයා වෙද්දී අපි ඇත්තට මේක දැක්කා. හැබැයි අපි නිසලව හිටියේ අපිට YouTube channel ඒ වගේම එක එක විදේශ රැකියා ආයතන මෙන්න මේ වගේ දාන අනවශ්‍ය වීඩියෝ පටවලට අපිට රිප්ලයි කරන්න උත්තර දෙන්න අවශ්‍ය නැති නිසා. නමුත් පාරිභෝගිකයන් කියන්නේ අපි හැම වෙලේම විශ්වාස කරනවා අපිට වැදගත්ම කොට්ටාශය කියන එක. ඉතින් අපේ ආදරණීය පාරිභෝගිකයන්ගේ ඉල්ලීමක් තිබුණා මෙන්න මේ වගේ දෙයක් සමාජගත වෙනවා මේක නිවැරදි කරන්න කියලා. අන්න ඒ හේතුව නිසා තමයි අද අපි තීරණය කරේ මේ සත්‍ය සිදුවීම ඔබ හට ගෙනහැර දක්වන්න. ඉතින් අපි හිතනවා ඕගොල්ලෝ මේ පිළිබඳව දැනුවත් වෙන්න ඇති. ඒ වගේම කරදරයක් වුණොත් අල්ලකීම් ආයතනය ඔබ පිටිපස්සෙන් කොහොමද ඉන්නේ කියන එක අද ඕගොල්ලෝ නිරන්තරයෙන් දැනුවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ෂෙයා කරලා අපිට උදව් වෙච්ච හැම දෙනාටම. ඉතින් අද මිනිස්සු දැක්ක කොහොමද අල්ලකීම් එක වචනෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් ඔවුන්ගේ වැඩ ඔප්පු කරලා පෙන්නන්නේ කියලා. ඉතින් මම මගේ ආදරණීය පාරිභෝගිකයන්ගෙන් මෙලෙස ඉල්ලා සිටිනවා. ඉතින් ඕගොල්ලෝ යම්කිසි රටකට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත ආයතනයක්ද කියලා නිරන්තරයෙන්ම හොයලා බලන්න. ඒ වගේම අවසාන වශයෙන් බොරුව කියන දේ වපුරලා අපි ගැන හොයලා බලන හැම දෙනා වෙනුවෙන්ම ගොඩක් ස්තුතියි.